ඇතුළට කොහොමද කියලා මාත් මේක කැෆේ Hai ළමයි. ඔන්න ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ කලින් මම මිනි vlog එකකින් ගෙනාවා මම ගියපු solo cafe date එක. ඉතින් අද ඒකේ ලොකු වීඩියෝ එකක් අරගෙන එන්න තමයි මම හිතුවේ. ඉතින් බලන්නකෝ. ඉතින් ළමයි මට මේ වීඩියෝ එක හදන්න සෑහෙන දවසක් ගියා. මම මේක හදන්න ඕනි කී හිටියට මට තිබුණ වැඩත් එක්ක මට හදාගන්න බැරි වුණා. ඔන්න ඉතින් අද අන්තිමට එඩිට් කරලා මම වීඩියෝ එක හැදුවා ළමයි. බලන්නකෝ ඉතින් අන්තිම වෙනකන්. හායි ළමයි. ඉතින් අද මම මේ ඇත්තම කිව්වොත් අද මම යනවා solo cafe date එකකට ළමයි. Okay. අද මේ ඇත්තටම කිව්වොත් මට නයිට් එකක් ළමයි. නයිට් එකක් නෙමෙයි මේ නයිට් එක ඉවර වෙලා මම ගෙදර ආවා. ඇවිල්ලා මම නිදාගත්තා. මම 2 වෙනකන් නිදාගත්තා. ඊට පස්සේ මම හිතාගත්ත කොහොමද අද මට කරන්න වැඩ වගේක් තියෙන නිසා හිමීට ගිහිල්ලා කැෆේ එකේ ටිකක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ කියලා. ඉතින් මම තෝරගත්ත කැෆේ එක අනේ මට රස්නේ. මේ මම කොහොමද අද එහෙම සීතල ඇඳුමක් ඇඳෙන්නේ නැහැ. ඒ වුණාට රස්නයක් එනවනේ ළමයි. ඉතින් ළමයි මේ මම තෝරගත්ත කැෆේ එක තියෙන්නේ මගේ ගෙදර ඉඳන් ටිකක් ළඟයි මට ඒක. එහෙම ලොකු දුරක් නෑ. ඉතින් මේ අපි බලමු අද. ඉතින් ඔයගලන්ට මම ලෑස්ති වෙන වීඩියෝ එකක් ගේන්න හිතන් හිටියේ. හැබැයි මම 2 ඉඳන් මට දැන් ලෑස්ති වෙන්න දැන් වෙලාව 3:25යි. මට ගියා පැයකටත් වඩා ලෑස්ති වෙන්න. ඉතින් මේ මට තවත් වීඩියෝ කර ලෑස්ති වෙන්න හිටියනම් තවත් වෙලා යන නිසා මම කාර් එකට ඇවිල්ලාම ඔන්න වීඩියෝ එක පටන් ගත්තා. ඉතින් මම අද හිතන් ඉන්නවා පොඩක් ජර්නල් ඒ වගේ දේවල් ටිකක් කරන්න නිදහසේ. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොම වෙයිද කියලා. ඔන්න ළමයි මං ආවා. දැන් ඉන්නේ පාගෙන් එකේ. යමු අපි බලන්න ඇතුළට කොහොමද කියලා මාත් මේ කැෆේ එකට යන පළවෙනි පාර. ඉතින් බලමු. ඉතින් ළමයි වාහන පහක් කරාට පස්සේ මම කැෆේ එකට යනකම් මට පොඩ්ඩක් ඇවිදගෙන යන්න දුරක් තිබුණා. ඒ ටික යනකොට පුදුම ලස්සනක් තිබුණේ. ඉතින් මම පොඩ්ඩක් පාරේ නැවතිලා පොඩි වීඩියෝ ටිකක් එහෙමත් අරගත්තා. ඉතින් ළමයි මේ තමයි මම පාන්න තෝරගත්ත කැෆේ එක. ඉතින් ළමයි කැෆේ එක ගොඩාක් ලස්සන නිසා මට මේ කැෆේ එක ගොඩාක් හිතට ඇල්ලුවා. ඒක නිසා මම ගොඩාක් කැෆේ එක ඇතුළේ වීඩියෝස් අරගෙන ඇති. බලන්නකෝ ඉතින් ඇතුළට ගියාම. ඉතින් ළමයි මේ කැෆේ එකේ තියෙන විශේෂත්වය තමයි අපිට එතන ගිහිල්ලා නිදහසේ ඉන්න පුළුවන්, පොත් කියවන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මෙනු එකේ තියෙන මොනවා හරි කෑමක් හරි බීමක් හරි අරගෙන නිදහසේ එතන ගිහිල්ලා අපේ වැඩක් කරගන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. ඉතින් යාළගේ වෙනමම කොටසක් තියෙනවා ලයිබ්‍රරි එකක් වගේ. එතන ඕනනම් අපිට ගිහිල්ලා ඒගොල්ලෝ දාලා තියෙන වෙනම පොත් තියෙනවා. ඒවා බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපේ යාළුවෙක් එහෙම යනවා නම් වෙනමම ඒකටත් කොටසක් වෙන් කරලා තියෙනවා. ඉතින් මාරම ලස්සනයි කැෆේ එක ඇතුළ. මාරම නිදහස්. මට නම් මාරම විදිහට මේක හිතට ඇල්ලුවා. ඉතින් ළමයි මේ කැෆේ එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ළමයි මේකේ ස්පා එකකුත් තියෙනවා. අපිට කැමති නම් ස්පා එකට උනත් යන්න පුළුවන්. ඉතින් මෙයා මට කිව්වා මේ මෙනු එකත් අරන් ගිහිල්ලා හිමීට මොනවද බොන්න කැමති කියලා බලන්න කියලා. ඉතින් මම මේ පොතත් අරගෙන ළමයි ආවා ලයිබ්‍රරි එක වගේ තියෙන කොටසට. මෙතනට ආවට පස්සේ මෙතන තව එක පිරිමි ළමෙක් ඇවිල්ලා ඉඳගෙන හිටියා. ඉතින් මම එයාගේ වීඩියෝස් ගන්න ගියේ නැහැ. මම හිමීට ඉඳගෙන මොනවද මම ඕඩර් කරන්න කියලා බැලුවා ළමයි. බලමුකෝ මොකද්ද මම තෝරගන්නේ කියලා අද බොන්න.
ඉතින් මෙතන තියෙන ඔක්කොම රස පාටයි මට මොකද්ද තෝරගන්න කියලා හිතාගන්න බෑ ළමයි. අන්තිමට ඉතින් මම සිලෙක්ට් කරගත්තා කැරමල් ඩ්‍රින්ක් එකක්. අනේ කිතුරු නම් මට මතක නැහැ. ඉතින් කොහොම හරි මම සිලෙක්ට් කරගත්තා තව ඩබල් චීස් කුකී කියලා මොකක්ද මන් දන්නේ එකක් තිබුණා ඒක. ඉතින් අන්තිමට මමගේ ඕඩර් එක දීලා එයා මගේ ඩ්‍රින්ක් එක හදනකම් මම මෙතන තියෙන පොත් බැලුවා ළමයි. මොකක් හරි කියවන්න හොඳ පොතක් හොයාගන්න තමයි දැන් මම මේ බලන්නේ. ඉතින් ඊට පස්සේ මම ඇහුවා මෙතන මේ වැඩට ඉන්න පිරිමි ළමයාගෙන් මට මේකේ ඇතුලේ වීඩියෝස් ගන්න පුළුවන්ද කියලා කැෆේ එක ඇතුලේ. ඉතින් එයා මට කිව්වා ගන්න කමක් නැහැ ඕන තරම් කියලා. ඉතින් මම ඊට පස්සේ කැෆේ එක ඇතුලේ කැරකි වීඩියෝස් ටිකක් ගත්තා ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා. මොකද මේ තැන හරිම ලස්සනයි. මාර විදිහට හිතෙන වෙනවා ආවම නිකන් අර අමුතුම තැනකට ගියා වගේ දැනෙන්නේ. මොකද යාලා ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා කැෆේ එක ඇතුලේ. ඉතින් බලන්නකෝ ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේ කැෆේ එක ඇතුලේ view එක කියලා. ඉතින් ඇතුලේ වීඩියෝස් ටිකක් අරගත්තට පස්සේ ඔන්න ඉතින් මට පොඩ්ඩක් රස්නේ වගේ දැනුණා. ඉතින් මේ කැෆේ එකේ එළියට වෙනමම ඒරියා එකක් තියෙනවා අපිට ඕනනම් එළියෙත් ඉන්න පුළුවන්. ඉතින් මම ආවා මගේ රින්ග් එකත් අරගෙන එළියට. ඉතින් මට හිතුණා ළමයි ඔයාලත් එක්ක ලෝ ප්‍රොටෙක්ෂන් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා බලන්නකෝ ඉතින්. මට කාලයක් තිස්සේ මෙහෙම ආසාවක්. හැබැයි මට ඇත්තටම එහෙම වෙන්න මම මේ වගේ කැෆේ එකකට ගිහිල්ලා නිදහස් වෙන්න ඉඳලා නැහැ. මේ වෙනකොට මම ඔය පාක් වල එහෙම ගිහින් ඉඳලා තියෙනවා. හැබැයි කැෆේ එකකට ආවම පළවෙනි පාට මේ විදියට. ඉතින් මට මේක මාරම සතුටුයි. මොකද මම කාලයක් තිස්සේ කරන්න හිටපු ආසාවෙන් හිටපු දෙයක් මේක. ඒතරම මේ තැනට මට මාරම හිත ගියා ළමයි. මාරම ලස්සනයි මේ තැන. හිතනි වෙනවා. ඇත්තටම නිදහසේ ගත කරන්න පුළුවන්. ඉතින් මම හිතන් ඉන්නේ මගේ ජර්නල් එකේ වැඩ ටිකක් කරන්න. ඉතින් ජර්නල් ගැන කතා කරන්න හිතනවා මට පොඩ්ඩක්. ඉතින් මේ අර චුට්ට මත්තනේ. ඉතින් අපි ජර්නල් ගැන පොඩ්ඩක් බලමු ළමයි. ඉතින් මම මොකක්ද කියන්නේ A-level කරන කාලේ. ඉතින් ළමයි මම A-level කරන කාලේ තමයි මට දැනගන්න හම්බෙන්නේ මොකක්ද මේ ආකර්ෂණ නීතිය කියලා කියන්නේ. මම මේක දැනගන්න මුලින්ම A-level කරන්න පටන් ගන්න කාලේ. ඉතින් A-level කරන්න පටන් ගන්න කාලේ කියන්නේ ඔව් මම කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම එක එක ඒවා වීඩියෝස් බලලා ඒ ගැන හොයලා ගොඩාක් ඉතින් හෙව්වා. YouTube එකේ එහෙම සෑහෙන වීඩියෝ බැලුවා. ඒ අතරින් මම ගොඩාක් හිත ගියේ සනත් ගමගේ සර්ගේ වීඩියෝ වලට. මොකද සර් කියා දෙන වීඩියෝ වල ගොඩාක් පැහැදිලිව මේ ආකර්ෂණ නීතිය ගැන තියෙනවා. ඉතින් එයා කියලා දෙන ස්ටෙප් බයි මම මගේ ජීවිතේට මගේ ජීවිතේට එකතු කරගන්න මම පටන් ගත්තා. ඉතින් ළමයි මේ සර්ගේ මුලදීම දාපු වීඩියෝස් මම එකක් නෑර හැම එකක්ම බැලුවා. ඊට පස්සේ මම මේ බලන විතරක් නැතුව සිව්සිය සක්වල කියලා සර්ගේ net FM එකේ හරි මොකක් හරි එකක සර් දානවා තව මේ රේඩියෝ channel එකකත්
මේ පොඩි පොඩි දේවල්. ඉතින් මේ දේවලුත් මම සෑහෙන හොයලා බලලා අහන්න බලන්න පටන් ගත්තා. ඉතින් මේවත් එක්කලම මගේ ජීවිතේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වුණා. මොකද ඒ දේවල් මට හම්බෙන කාලේ මුලින්ම මම මේ වගේ දෙයක් තියෙනවා කියලා මට ඉංගියකින් වගේ දැනගන්න හම්බුනේ මනස පත්තරෙන්. ඉතින් මනස පත්තරේ මම අපේ තාත්තා මනස පත්තරේ අරන් ඇවිල්ලා එයා ඒ පත්තර ගෙනල්ලා ගෙදර තියෙද්දි මම නිකන් ඉන්න වෙලාවට කියවනවා. ඉතින් ඒ කියවද්දී මේ මට ඒකේ අර මනසේ බලය කියලා හම්බුණා. ඉතින් මට හිතුණා මගේ ජීවිතේ මොකක් හරි මේ වෙනසක් කරන්න ඕනේ කියලා. ඉතින් මට ඕනුනේ මේ තියෙන විදිහට දිගටම පවත්වාගෙන යන්නේ නැතුව මගේ ජීවිතේ වෙනස කරන්න. ඉතින් මේ වෙනස කරන්න මේක තමයි හොඳම ක්‍රමය කියලා මට තේරුණා. ඉතින් මට සල්ලි වැය වෙන්නේ නැහැ මේ දේවල් කරන්න. මම මේ දේවල් try කරන්න පටන් ගත්තා. ඉතින් මුලදී ඇතුම් කිව්වොත් මට පස්සේ තේරුණා ඉමේජින් කරනවා චිත්‍ර රූප මාවනවා කියන දෙයක් තියෙනවානේ. ඒක මම ළමයි මං මේ ආකර්ෂණ නීතිය කියන දේ ගැන දැනගන්න කලින් ඉඳන් මම මගේ ජීවිතේ ඒක පවත්වාගෙන ආවා. හැබැයි මම දන්නේ නැහැ ඇත්තට මේක එහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ සනත්සගේ ඔය එක වේව දකිද්දි මට තේරුණා ඇත්තටම මෙහෙම දෙයක් තියෙනව නේද කියලා. ඉතින් ඇත්තටම මේකෙන් මම මගේ ජීවිතයේ ලබාගත් දේවල් ගොඩයි ළමයි. අද මම තැනක ඉන්නවා නම් ඒ තැනට මම ඇවිල්ලා තියෙන්නේ මේ සනත්සගේ වීඩියෝ වල බලෙන් තමයි. ඇත්තම කිව්වොත් සනත්සගේ වීඩියෝ වල බලෙන් කියන්නේ එයා ඒවයි කියා දෙන දේවල් මම කරපු නිසා තමයි මම අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් සර්ට මම ගොඩාක් ස්තුතියි කියලා මම එයාගේ YouTube channel වල වීඩියෝස් වලට කමෙන්ට් පවා කරලා තියෙනවා. ඒ තරම් මට ඒක මාරු විදියට මේ මාරු විදියට ශක්තියක් වුණා මගේ ජීවිතේට. ඉතින් මං ජපානයේ කියලා එතකොට මම වහන ගන්නේවා මම රස්සා කරන්නේවා මේ දැන් ගෙවන ජීවිතේ මේ හැම දෙයක්ම ළමයි මම ආකර්ෂණ නීතිය නිසා ලබාගත් දේවල්. ඒ වගේම මගේ උත්සාහය මහන්සියත් එතන තියෙනවා. නැත්තේ නෑ ළමයි. මොකද අපි ආකර්ෂණ නීතිය කියලා හැමදේම මුකුත් නොකර හේ ඉන්නකොට අපිට ලැබෙන්නේ නැහැ. අතට මේන් කියලා එන්නේ නැහැ ඒ දේවල්. ඒව කරන ගමන් තමන් දැනගන්න ඕනේ උත්සාහයෙන් මහන්සියෙන් ඒ තමන්ගේ හීනවලට යන්න. ඉතින් ඒ අතර එක දෙයක් තමයි මේ ජර්නල් කියලා කියන්නේ. ඉතින් මම මේක ජර්නල් කියනවට වඩා මම කියන්නේ මගේ මැජික් පොත කියලා. ඉතින් අතට මම ජර්නල් කියලා කියන්නේ නැහැ ගොඩක් වෙලාවට. මම ඒක හඳුන්වන්නේ මැජික් පොත කියලා. මොකද මම මේ අවුරුද්දේ මම පටන් ගත්ත පොත. මීට කලින් ගොඩාක් පොත් ලියලා තියෙනවා. ඒතර මම මුලින්ම කරන්න ළමයි මට ලියන්න ආස හිතෙන විදිහේ හරිම කියුට් පොතක්. ඒ කියන්නේ මම ওই ලොකු පොත් තෝරගෙන අරගෙන තිබ්බට ඒවා හරියන්නේ නැහැ ළමයි. ඉතින් මම ගොඩක් වෙලාවට try කරා එක එක විදිහේ පොත් අරගෙන ලියන්න. හැබැයි ඒව අතරින් මට තේරුණා මට සෙට් වෙන්නේ ළමයි මෙන්න මේ වගේ කියුට් පොත්. ඉතින් මම ලංකාවේ ඉන්න කාලේ නෝට්බුක් වගේ අරගෙන ඒවට ලස්සන පිටකවල දාලා මම්ම හදාගත්තා. ඉතින් මම ඒව ඇතුලේ මම ආසයි විදිහට චිත්‍ර අඳිනවා. ඉතින් මේවයි මම ලියන්නේ ළමයි මගේ හීන. මම ආස දේවල්, මට වෙන්න ඕන දේවල්, මට දැනෙච්ච දේවල්, එතකොට මම මොටිවේට් වෙන දේවල්. ඉතින් මම ඒව කායිකවත් කියන්නේ නැහැ. මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා. අපි මොකක් හරි හීනයකට යනවා නම් හීනයක් හිතේ තියෙනවා නම් ඒක ළමයි බාහිරට ඒක දුන්නොත් බාහිරට ඒ හීන ගැන කිව්වොත් කාටවත් කමක් නැහැ. ඔයාගේ අම්මලාට, ඔයාලගේ තාත්තලාට, ඔයාගේ සහෝදර සහෝදරයන්ට, යාළුවන්ට, බෝයිෆ්‍රෙන්ඩ්ට මේ කාට හරි යාළුවන්ට මේ කාට හරි ඕන කෙනෙක්ට ඔයාගේ අතින් එක කියවෙනවා කියන්නේ ළමයි මම විශ්වාස කරන දෙයක් මේක. ඇත්තටම මේ හීනට යන්න තියෙන පාර පොඩ්ඩක් පරක්කු වෙන එහෙම නැත්නම් ඒක නැති වෙලා යනවා වගේ දෙයක් තියෙනවා. ඉතින් මම මෙහෙම දෙයක් තියෙනවානේ අපි අර ඕනට වඩා දෙයක් විශ්වාස කරාම මේකත් ඇත්තක් වෙනවානේ. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ වුණාට මේක මම ළමයි ගොඩක් දැකපු දෙයක්. මේක. ඉතින්
ගොඩක් වෙලාවට මම ඒ නිසා කාටවත් කියන්න යන්නේ නැහැ මගේ හිතේ තියෙන මගේ හීන. ඉතින් මේ හැබැයි මගේ යාළුවෝ හොරෙන් බලලා තියෙන අවස්ථාවන් තියෙනවා මගේ මේ පොත් ළමයි. ඉතින් ඕගොල්ලෝ කල්පනාවෙන් යාළුවෝ එහෙම ඉන්නවනම් ඒගොල්ලෝ හොරෙන් බලනවා. මොකද අනිත් අයගේ බලන්න ආසයිනේ යාළුවන්ට. ඉතින් ඒක නිසා මේ පරිස්සම් කරලා තියාගන්න. මාත් කියන්නේ පෙන්වන්න එපා ලියන දේවල්. ඉතින් මම වැඩි මේක මොකක්ද සංකීර්ණ ඕගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. මම සරලව මට තේරෙන විදිහට ඕගොල්ලන්ට තේරෙන විදිහට කියනවා විතරයි. මේ විදිහට මම ලියලා තියෙනවා බලන්න එපා. මම ඔයාලට පෙන්වුවේ මගේ චිත්‍රේ. ඒකේ හැම ලියලා තියෙන දේවල් ලොකු හීන නෙමෙයි ලියලා තියෙන්නේ මාව මොටිවේට් වෙන දේවල්, නිකන් ලස්සන වචන, ඒ වගේ දේවල් තමයි මම මුල් පිටුවේ ලියන්නේ. ඉතින් මේ විදිහට මම ලියලා තියෙනවා ළමයි. ඉතින් මම ආසයි චිත්‍ර අඳින්න. මම ඉස්සර ඉඳන් චිත්‍ර අඳින්න හරි ආසයි. ඉතින් ඒක නිසා මම මේ පොතේ සමහර තැන්වල මේ විදිහට චිත්‍ර අඳිනවා ළමයි. චිත්‍ර අඳිනවා මේ මට නිකන් ඉන්න වෙලාවට. ඉතින් අදත් මම අරන් ආවා මේක ලියලා චිත්‍ර අඳින්න. මම හැමදාම මේක දිනපතා වෙලාවක් වෙන් කරගෙන කරනවා කියන එකක් නැහැ. ඒතර මෙහෙම කරනවා නම් හොඳයි. ඒ වුණාට මට පුළුවන් වෙලාවට මට මේක දැන් ලියන්න ඕනි කියලා දැනෙච්ච වෙලාවට මම මේක අරගෙන ලියනවා. ඉතින් මම අර කොටු වෙලා නැහැ මේ ජර්නල් කියලා මෙහෙම ලියන්න ඕනේ අරම ලියන්න ඕනේ. එහෙම නැහැ. මම කැමති දේවල්, මට ඕන දේවල් ඒවා මම ලියන්නේ. ඉතින් මේ මගේ ජීවිතේට ලැබුණ දේවල් මම ස්තුති කරන ඒ දේවල් වලට හැමදේම ඉතින් තියෙනවා. පුළුවන් වෙලාවට මම ලියනවා. මම කලින් පොත් ගානක් ලියලා තියෙනවා ළමයි. ඉතින් ආයෙ පෙරලලා බලද්දී කාලයක් ගිහිල්ලා ඇත්තටම සතුටුයි. මොකද මේ ලියපු දේවල් හැබෑ වෙලා තියෙනවා ඇත්තටම. ඉතින් ඒක නිසා හරි සතුටුයි කාලයක් ගිහිල්ලා පෙරලලා බලද්දී මම මේ දේවල් කරලා නේ කියලා. ඉතින් අර ලියලා තියෙන අකුරු පවා බලද්දී මාර සතුටුයි ඇඳලා තියෙන චිත්‍රය. ඉතින් මම කියන්නේ මේ ලෝකේ අපිට නොපෙනෙන දේවල් තියෙනවා ගොඩක්. පේන දේවලුත් තියෙනවා. ඒ වගේම නොපෙනෙන දේවලුත් තියෙනවා. සමහර අය විශ්වාස කරනවා, සමහර අය විශ්වාස කරන්නේ නැහැ. හැමෝම විශ්වාස කරන්න ඕනි කියලා දෙයක්වත් නැහැ. ඔයාට දැනෙනවා නම් මොකක් හරි දෙයක් එහෙම තියෙනවා කියලා ඔයාට පුළුවන් විශ්වාස කරන්න. එතකොට වෙන කෙනෙක් කිව්වම ඒක කලින් දැන් අපි හිතන්නකො කවුරුත් කියන්නේ නැතුව එකපාරටම දැන් දැනගත්ත කියලා හොයලා බලන්න මුලින්ම. වෙන අයගේ අත්දැකීම් කියපු දේවල් ඒව බලන්න, කියවලා බලන්න. පොත් තියෙනවා මේ ගැන. එතකොට ඔයාට ඒ ගැන පුළුල්ව දැනගන්න හම්බෙනවා. ඊට පස්සේ ඔයා බලන්න ඔයා ඒක විශ්වාස කරනවද නැද්ද කියලා. සල්ලි වැය වෙන්නේ නැහැ ළමයි මේවට. මේ ඔයාට කරන්න තියෙන්නේ ඒ කියලා තියෙන methods එක ඒවා කරලා බලන්න ප්‍රතිඵලයක් තියනවද කියලා. මොකද මාත් එහෙම තමයි මේව පටන් ගත්තේ. ඉතින් ඒක ගැන බලන්න කියන්නේ තුනා. කාගේ හරි ජීවිතේට හොදක් වෙනවා නම් ඒක සතුටක් නේ ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට මම ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් law of attraction ආකර්ෂණ නීතිය ගැන මගේ magic book එක ගැන බෙදා ගත්තා. ඉතින් මොනවම හරි දෙයක් ඉගෙන ගත්තා නම් ළමයි ඔයාලට පුළුවන් ඒක අත්හදා බලලා මට ප්‍රතිඵල කියන්න. ඉතින් ඊට පස්සේ ඔන්න මම ඇතුළට ඇවිල්ලා මේ මම ගත්ත පොත පොඩ්ඩක් කියවලා ඊට පස්සේ හිමීට මගේ මැජික් බුක් එකේ ලියන්න තියෙන ඒවා ලියලා ඊට පස්සේ ඒකේ මම ආස විදිහට අර මම කියවනේ මම පුංචි චිත්‍ර අඳිනවා කියලා. ඉතින් ඒ වගේ ඒවා ටිකක් කරලා කොහොම හරි හවස 7 විතර වෙනකන් මේ කැෆේ එකේ හිටියා. ඉතින් ඊට පස්සේ මම රෑ වුණාට පස්සේ කැෆේ එක කොහොමත් 8යි ගානකට වහනවා. ඉතින් මම හිමින් ආවා ගෙදර යන්න ළමයි. ඉතින් ගෙදර යන්න කාලේනොත් චුට්ටක් පාරේ නැවතිලා ඒ වටපිටාවේ තියෙන සුන්දරත්වය විඳලා තමයි මම ගෙදර ගියේ ළමයි. ඉතින් ළමයි මාව අහන් හිටියට මාව බැලුවට ඉතින් අදත් ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ආදරේ.